ඔයාට දියවැඩියාව හැදෙන්න ළඟද? මේ රෝග ලක්ෂණ තියෙනවාද බලන්න. ලෝකයේ මිලියන ගණනක් ජනතාව පෙළෙන දියවැඩියාව රෝගය එකපාරටම එක රැයින් එන එකක් නෙමෙයි. දියවැඩියාව හැදෙන්න අවුරුදු 2-3කට කලින් ඉඳලා අපේ ශරීරයෙන් එක විදිහේ පුංචි පෙරනිමිති නැතිනම් විවිධ ලක්ෂණ පෙන්වනවා. හැබැයි ගොඩක් අය කරන්නේ මේවා සාමාන්‍ය දේවල් කියලා නොසලකා හරින එක. ප්‍රතිඵලය තමයි නොහිතපු විදිහට දියවැඩියා රෝගයක් බවට පත්වීම. අද සුවනුවන වීඩියෝවෙන් මම ඔබට කියන්නේ ඔබටත් ඉදිරියේදී දියවැඩියාව හැදෙන්න ළඟද කියලා ගෙදරදීම හඳුනගන්න පුළුවන් වෛද්‍ය විද්‍යාත්මක මුල් රෝග ලක්ෂණ 5ක් ගැන. පළවෙනි රෝග ලක්ෂණය බෙල්ල සහ අත්යට කළු වීම. පළවෙනි සහ වඩාත්ම පැහැදිලි ලක්ෂණය තමයි ඔබේ බෙල්ල වටේ කිහිලියට හෝ වැලමිටි ප්‍රදේශයේ සම අසාමාන්‍ය ලෙස තද කළු පැහැවීම. බොහෝ දෙනෙක් හිතන්නේ මේක කුණු තැම්පත් වීමක් හෝ සමේ රෝගයක් කියලා. වෛද්‍ය විද්‍යාත්මකව මේකට කියන්නේ ඇකැන්තොසිස් නිග්‍රිකැන්ස් කියලා. මේකෙන් පෙන්눔 කරන්නේ ඔබේ ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවයක් වර්ධනය වීගෙන එන බව. ශරීරයේ සීනි මට්ටම ඉහළ යාමට පෙර ශරීරයෙන් දෙන අනතුරු ඇඟවීමක් මේක. දෙවෙනි කාරණාව. නිතර අධික ලෙස බඩගිනි වීම. කෑම කාලා ටික වේලාවකින් ආයෙත් තදින් බඩගිනි වීම. විශේෂයෙන් පැණි රස කෑමට තද ආශාවක් ඇතිවීම. අපේ ශරීරයේ ඉන්සියුලින් හරියට වැඩ කරන්නේ නැති වුණාම අපි ගන්නා කෑම වලින් ලැබෙන ග්ලූකෝස් සෛල ඇතුළට යන්නේ නැහැ. එතකොට මොළයට පණිවිඩයක් ලැබෙනවා ශරීරයට ශක්තිය නැහැ ආයෙත් කන්න කියලා. ඔබ කෑවත් සෛලවලට ශක්තිය ලැබෙන්නේ නැති නිසා නිතර මහන්සිය සහ බඩගින්න දැනෙන්න පටන් ගන්නවා. තුන්වෙනි කාරණාව. අසාමාන්‍ය ලෙස නිතර වතුර තිබහ ඇතිවීම. වෙනදට වඩා නිතරම වතුර තිබහ ඇතිවීම සහ මහරෑ ජාමයේදී කිහිප වතාවක්ම මුත්‍රා පිට කිරීමට ඇහැරෙන්න සිදුවීම. ලේවල සීනි මට්ටම වැඩි වේගෙන එද්දී වකුගඩු මගින් ඒ අමතර සීනි මුත්‍රා හරහා පිට කරන්න උත්සාහ කරනවා. ඒ එක්කම ශරීරයේ තියෙන වතුර පිට වෙන නිසා අධික ලෙස වතුර තිබහ ඇති වෙනවා. හතරවෙනි කාරණාව. හතරවෙනි රෝග ලක්ෂණය තමයි ශරීරයේ ඇතිවන පුංචි කැපුමක් හෝ තුවාලයක් සුව වෙන්න වෙනදට වඩා ගොඩක් කල් ගත වෙනවා. ඒ වගේම අත්පාවල විශේෂයෙන්ම යටිපතුල් වල ඉන්දිකටු වලින් අනින්නා වගේ හිරි වැටෙන ගතියක් ඇති වෙනවා. රුධිරයේ සීනි මට්ටම වැඩි වෙද්දී අපේ ශරීරයේ තියෙන කුඩා ලේනහර වලට සහ ස්නායු පද්ධතියට හානි වෙන නිසායි එහෙම වෙන්නේ. පස්වෙනි කාරණාව. ඇස්වල පෙනීම බොඳ වීම. ඇස්වල හෝ ඇස් කණ්ණාඩිවල ප්‍රශ්නයක් නොතිබුණත් හිටි හැටියෙම පෙනීම බොඳ වෙලා යනවා වගේ දැනීම. රුධිරයේ සීනි මට්ටම ඉහළ යනකොට ඇසේ ඇති කාච වලින් දියර ඇද ගන්නා නිසා පෙනීම తాවකාලිකව බොඳ වෙන්න පුළුවන්. ඉතින් මේ රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් තියෙනවා නම් බය වෙන්න එපා. මුලින්ම කරන්න ඕන දේ තමයි FBS එකක් නැතිනම් ශරීරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම. දියවැඩියාව මුල් අවස්ථාවේම හඳුනාගත්තොත් ආහාර පාලනය සහ ව්‍යායාම මගින් ඒ සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න පුළුවන්. මෙවැනි වෛද්‍ය තොරතුරු සහ ලස්සන වෙන්න මොනවද කරන්න ඕන කියලා දැනගන්න අපේ සුවනුවන සබ් කරලා බෙල් අයිකන් එකත් ඔබලා ඕල් දාගෙනම යන්න.